හොඳයි ළමයි. අපි අද කතා කරන්න යන්නේ මුලින්ම මියොන් කියන ව්‍යාකරණය. මියොන් කියන ව්‍යාකරණය සිංහලෙන් බැලුවොත් අපිට මූලිකවම කියන්නේ බේසික්ම අර්ථය තියෙන්නේ නම් කියලා. යනවා නම්, වහිනවා නම්, කනවා නම් ඒ වගේ. උදාහරණයක් විදිහට. එතකොට සිංහල භාෂාවේ සිංහල අපි ඉගෙන ගන්නකොට අපිට අපි ඉගෙන ගන්න දෙයක් තමයි වෙන්න පුළුවන් හෝ නොවෙන්න පුළුවන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ නම් කියලා කියනවා නම් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. කනවා නම් බඩ පිරෙනවා. කනවා නම් බඩ පිරෙනවා. බඩ පිරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කනවා නම් ඔව් බඩ පිරෙන්නේ නැති වෙන්න පුළුවන්. කනවා නම්. ඒතකොට කෑවේ නැත්තම් මේක අසම්භාව්‍ය. කියන්නේ වෙන්න පුළුවන් හෝ නොවෙන්නත් පුළුවන් දේවල් නම් කියලා දාන්න. එතකොට ඒක කොටස් දෙකකට බෙදෙනවා සිංහල භාෂාවෙන්. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා සහ අසම්භාව්‍ය පද සහ අනියමාර්ථයේ අසම්භාව්‍ය පද කියලා කොටස් දෙකකට සිංහල භාෂාවේදී අපිට වෙන් කරගන්න පුළුවන්. ඒත් කොටස් දෙක සිංහල භාෂාවේ තිබ්බට කොරියානු භාෂාවේ ඒ කොටස් දෙක සහ නම් කියලා ඒ කියන්නේ ඒ කොටස් දෙකටම තියෙන්නේ එකම ව්‍යාකරණය. කොරියානු භාෂාවේ ඔය කොටස් ඔය කියන කාලාර්ථය අසම්භාව්‍ය අනියමාර්ථය අසම්භාව්‍ය පදවලට සිංහල භාෂාවේ කොටස් දෙකක් තිබ්බට එහෙම කොරියානු භාෂාවේ තියෙන්නේ එක ව්‍යාකරණය. මොකද්ද? මියොන් කියන්නේ. එතකොට මේ මියොන් කියන එක අපිට කොරියානු භාෂාවේදී මියොන් උනාට සිංහල භාෂාවේදී ගොඩක් අය පාවිච්චි කරන්නේ නම් කියලා. නම් මෙහෙම වුණොත් නම් මෙහෙම වෙනවා. ඒත් ගොඩක් අය දන්නේ නැති දෙයක් තියෙනවා. මේකට නම් කියන එකට අමතරව එහෙම වුණොත් වැස්සොත් කෑවොත් ඒ වගේ අර්ථයක් දෙනවා. නම් කියන එකක් තියෙනවා. වුණොත් එහෙම වුණොත් කියන අර්ථයක් තියෙනවා. තව අපි ගොඩක් වෙලාවට පොත් දෙක සමහර ඡේදවල පොතේ තියෙන ඡේදවල එහෙම ඡේද කියවගෙන යනකොට අපිට නම් කියන එක ගැලපෙන්නේ මියොන් කියලා අපිට හම්බෙනවා ඡේදවල එතෙන්ට බලනවා අපි මෙතන නම් කියන එක ගැලපෙන්නේ මොකක්ද එන්නේ නැත්තේ ඒ වගේ එකක් එන ඇති ගොඩක් වෙලාවට නම් වලට අමතරව මේ කියන තුනක් තියෙනවා උනොත් වෙද්දී යද්දී කද්දී වහිද්දී ඒ වගේ අවස්ථාවලට මේ නම් මියොන් කියන එක යොදා ගන්න පුළුවන්. එතකොට උනහම කියන්නේ ගියාම කෑවහම බැලුවහම වැස්සහම පොළව තෙතයි කෑවහම බඩ පිරෙනවා. එතකොට කෑවහම කෑවොත් බඩ පිරෙනවා. කද්දී බඩ පිරෙනවා. කනවා නම් බඩ පිරෙනවා. ඒ අවස්ථා හතරටම මේ කියන අවස්ථා හතරටම මේ ව්‍යාකරණය යොදා ගන්න පුළුවන් මියොන් කියන. එතකොට ඒ වගේ අපි කතා කරා ක්‍රියාපදත් එක්ක. එතකොට මේක නාම පදත් එක්ක යොදා ගන්න පුළුවන් මේ මියොන් කියන. නාම පදත් එක්ක යෙදෙන්නේ මියොන්. හල්ලකුරු ස්වර ભેද බලන්නේ නැහැ. කෙලින්ම ඊමියන් යොදා ගන්න පුළුවන් අපිට නාම පදත් එක්ක අපි උදාහරණ බලමු සාකච්ඡා කරමු. එතකොට ක්‍රියාපද සහ විශේෂණ පදත් එක්ක මොකක්ද යොදන්නේ? මියොන්. එතකොට ක්‍රියාපද සහ විශේෂණ පද. විශේෂණ පදත් එක්ක මියොන් යොදා ගන්න. එතකොට මියොන් යොදාගන්නේ මියොන් හල්ලකුරකින් අවසන් වෙනවා.
කාලවකරකින් අවසාන වෙනවා නම් මියුන් නැත්තම් ස්වර අවසානයක් නම් මියුන්. ස්වර අවසානයක් නම් අපිට මියුන් කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි ඉගෙන ගත්තා දැන් මොකද්ද මේ හොඳයි ඒ කිව්වා වගේ පොඩක් සිග්නල් බ්ලොක් එකක් වුණා. ඒ කතා කරා වගේ හල් කිරීමක් ආවොත් මියුන් අවසානයට දා ඉවත් කරාට පස්සේ අවසාන දා ඉවත් කරාට පස්සේ ස්වර අවසානයක් නම් මියුන්. ක්‍රියාපද සහ විශේෂණ පද සමග. නාම පදයක් එක්ක කෙලින්ම ඊමියුන්. කෙලින්ම ඊමියුන් අපිට යොදා ගන්න පුළුවන්. එතකොට සිංහල භාෂාවේ මේ ආකාරයට අසම්භාව්‍ය පද ලෙස කොටස් දෙකට බෙදී ඇත. ඒවා කාලාර්ථය අසම්භාව්‍ය පද සහ අනියමාර්ථය අසම්භාව්‍ය පද ලෙස වේ. නමුත් කොරියානු භාෂාවේ මේ දෙවර්ගය සඳහාම එක ව්‍යාකරණයක් යොදා ගනී. එහෙනම් අපි බලමු මොකද්ද මේ යොදා ගන්න ව්‍යාකරණය කියලා මේ දෙවර්ගෙම සඳහා. යනවා. මෙතන උදාහරණයක් අපිට දීලා තියෙනවා යනවා. එතකොට යනවා කියන්නේ අපි කොරියානු භාෂාවෙන් යොදා ගන්නවා කාදා. කාදා. එතකොට කාදවල අපි වාක්‍යයකට මේක සම්බන්ධ වෙනවා නම් දා ඉවත් කරනවා නේ ඕනම අවස්ථාවක. එතකොට කාදවල දා ඉවත් කරාට පස්සේ අපිට ඉතුරු වෙනවා කා. එතකොට එකතු කරනවා මේක ක්‍රියාපදයක් යනවා කියන එක එකතු කරනවා ස්වර අවසානයක් නම් මියුන්. එකතු කරා මියුන්. මියුන් එකතු කරා. එතකොට හැදෙනවා කා මියුන්. ඔව්. එතකොට මේක මොකද්ද සිංහල අදහස? අවස්ථානුකූලව මේක වෙනස් වෙනවා. අපි බලමු. අපිට ගන්න පුළුවන් කාද කියන්නේ යනවා. එහෙනම් මෙතන පළවෙනි අවස්ථාව උඩ තියෙනවා. උඩ තියෙන පළවෙනි අවස්ථාව අපිට ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාව විදිහට යනවා නම් කියලා ගන්න. යනවා මියුන් එකතු වුණාම යනවා නම්. එතකොට දෙවෙනි අවස්ථාව තියෙනවා වුණොත් කියලා. ඒක අපිට කාදත් එක්ක ගැලපෙනවා. යනවා ගියොත් වුණොත් ගියොත් කියලා ගන්න පුළුවන් නේ. ගියොත්. එතකොට දෙවෙනි අවස්ථාව මේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව ගියොත්. එතකොට තුන්වෙනි අවස්ථාව වෙද්දී යද්දී කියලා ගන්න. වෙද්දී කියන එක තුන්වෙනි අවස්ථාව විදිහට ගන්න පුළුවන් යද්දී. යද්දී නැත්තම් යද්දී කියලා ගන්න. එතකොට හතරවෙනි අවස්ථාව වුණාම. එතකොට වුණාම කියන්නේ ගියාම 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 ගියාම
ගියාම ඒ විදිහට ගල්ප ගන්න පුළුවන්. මෙතන දීලා තියෙනවා මම ඒ தත්ත්වය. එතකොට කාද ක්‍රියාවෙන ක්‍රියාපදය මියොන් එකතු කරාම අපිට ගන්න පුළුවන් යනවා නම් ගියොත් යද්දී ගියාම වගේ තේරුම් හතරක් තියෙනවා සිංහලෙන්. එතකොට වාක්‍යයේ කියවලා අදාළ වචනේ මේ හතරෙන් අදාළ මොකක්ද එතෙන්ට ගැලපෙන්නේ මොකක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ විදිහට අපි බලමු ඉස්සරහට අපි උදාහරණ තව දීලා තියෙනවා. ඒ ටිකත් අපි බලමු. අවශ්‍යයි මේක වීඩියෝ එක නවත්තලා මේක නෝට් එක දාගන්න. හරි. පළවෙනි උදාහරණය බලමු. nail nail piga union hakyo e kalsu opsoyo nail piga union hakyo e kalsu opsoyo. ඒ කියන්නේ nail කියන අපි හෙට nail කෙලින්ම අපිට තේරුම් ගන්න පුළුවන් හෙට. piga oda තමයි ඕදා එකට තමයි මේ මියොන් කියන ව්‍යාකරණ එකතු වෙලා තියෙන්නේ. අපේ අර කරන ව්‍යාකරණ. එතකොට piga oda වහිනවා. piga oda වහිනවා. එහෙනම් piga oda වල da මෙතනින් දා ඉවත් කරා ඉතුරු වෙනවා piga o ස්වර අවසානයක් තියෙන්නේ. එහෙනම් අපි කතා කරා වගේ මියොන් දාන මියොන් එකතු කළා. ඔන්න මොකද්ද දැන් වැස්සොත් නැත්නම් වැස්සොත් නම් කියලා ගන්න පුළුවන්. වැස්සොත් ඔන්න අපි ගත්ත මියොන් දාලා සිංහල තේරුම. එහෙනම් nail හෙට piga omion වැස්සොත් හක්්‍යෝ කියන පාසලට හක්්‍ය ඒ දාලා තියෙනවා ව්‍යාකරණේ ඒ කියන ව්‍යාකරණේ ස්ථානයකට යනවා. යම් කිසි ස්ථානයකට යනවා කියන්නේ අපි යොදා ගන්නවා. ස්ථානයකට කියන්න අපි යොදා ගන්නවා හක්්‍යෝයේ කල්සු ඔප්සෝයෝ යන්න බැරි වෙයි. මේ කල්සු ඔප්සෝයෝ කියන ව්‍යාකරණ මේ වචන දෙකේ මෙතන තියෙනවා මේ කාදා එතකොට ඉතුරු ටික එල්සුද්දා එල්සුප්සෝය. එතකොට එල්සුප්සෝය කියන්නේ බැරි වෙයි කියන්නේ. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. ව්‍යාකරණය අපි තාම ඉගෙනගෙන නැහැ. බැරි වේවි අනාගත කාලෙන් කියන්නේ
බැරි වේවි. එතකොට මේකට කාද කියන යනවා කියන ව්‍යාකරණ එකතු කරලා තියෙනවා මේ දෙකට. එතකොට කාදා එල්සෝ කාදා එකයි දායිවත් වෙලා එල්සු ඔප්සෝයෝ. ඒ කියන්නේ යන්න බැරි වේවි කියන තමයි තේරුම. අපි මේක මේ ව්‍යාකරණ ඉස්සරහට අපි කරමු. එතකොට යන්න බැරි වෙයි. මේල් අයි මුලින්ම බලමු මේල් හෙට වැස්සොත් හෙට වැස්සොත් ඔන්න ව්‍යාකරණේ වැස්සොත් හෙට වැස්සොත් පාසල් යන්න බැරි වේවි. නෙයිල් පීගා ඕමියොන් හෙට වැස්සොත් හක්කියෝයි පාසල් නැත්තම් පාසලට කල්සු ඔප්සෝයෝ යන්න ඔබ්ද බැරි වෙයි. තේරුම් නැතේ අය පොඩ්ඩක් මේක බලන්න මේ රෙකෝඩින් එක. අපි ඊළඟ උදාහරණයට යමු. හරි අපි ඊළඟ අහල පහල සමහරට සද්ද හෙන්න පුළුවන් ගණන් ගන්න එපා. ඊළඟ උදාහරණයට යමු. දෙවෙනි උදාහරණය ඔනල් පප්පමියොන් නෙයිල් මන්නායෝ. ඔනල් කියනවා අද. ඉස්සෙල්ලා අපි නෙයිල් කතා කරා හෙට කියන්න. එතකොට ඔනල් කියනවා අද. පප්පමියොන් කාර්ය බහුල නම්. අන්න මියොන් දාලා තියෙනවා අපි කතා කරන ව්‍යාකරණේ පප්පමියොන් නෙයිල්. නෙයිල් කිව්වේ මොකක්ද එහෙනම්? ඉස්සෙල්ලත් අපි කතා කරා හෙට. හෙට මියොන් දාලා නම් කියලා මෙතන තියෙනවා. හෙට වන්නායෝ හමු වෙනවා. එතන අපි කතා කරා ඔනල් අද පප්පමියොන් කියන එක කාර්ය බහුල නම්. එහෙනම් ඒකේ මූලික පදය මොකද්ද? පප්පදා කියන එක තමයි මූලික පදේ. කාර්ය බහුලයි. කාර්ය බහුලයි මූලික පදය. එතකොට කියනවා මේකට මියොන් එකතු වෙන්නේ කොහමද? පප්පදාවල දායිවත් කරා පප්ප එහෙනම් අවසාන වෙලා තියෙන්නේ ස්වර අවසාන. මෙතන ස්වර අවසානකින් තියෙනින්ද එකතු කරනවා මියොන්. එතකොට හදනවා පප්පමියොන්. මුකුත් බලන්න දෙයක් නැහැ කෙලින්ම
ස්වරයක්ද තියෙන්නේ ව්‍යංජනයක්ද නැත්නම් හල් කෙටින්මත්ද කියලා බලන්න විතරයි තියෙන්නේ. පප්පමියුන් කාර්ය බහුල නම්. නැත්නම් මොකක්ද වෙන්න පුළුවන්? මෙතන තියෙන්නේ මේ ටික වෙන්නත් පුළුවන්. කාර්ය බහුල නම් කාර්ය බහුල ගියොත් කියන එක දන්න බෑ විතර. කාර්ය බහුල වෙද්දී කියලා කියන්න පුළුවන්. කාර්ය බහුල වෙද්දී. කාර්ය බහුල වෙද්දී කියලා ගන්න පුළුවන්. කාර්ය බහුල වුණාම කාර්ය බහුල වුණාම කියලා ගන්න පුළුවන්. ඒ වගේ අදාළ ස්ථානයට ගැලපෙන විදිහට අපිට තේරුම හදා ගන්න පුළුවන්. මොකද මේ මියොන් කියන එකෙන් අපි සිංහලට පරිවර්තනය කළාම එන තේරුම් හතරම එක ව්‍යාකරණයකින් තමයි කොරියානු භාෂාවේ භාවිතා වෙන්නේ. ඒතර අපි යන් ආයි උදාහරණයට ඔනල් පප්පමියොන් අද කාර්ය බහුල නම් නෙයිල් කිව්වා හෙට මන්නායෝ කියන්නේ මන්නාදා තමයි මූලික පදේ හමු වෙනවා. ඒකට එකතු කරලා තියෙනවා වාක්‍ය අවසන් කරන්න. අපි ඉගෙන ගත්ත කලින් මතක නැත්නම් ගිහින් බලන්න වීඩියෝ එකට එකතු කරලා ආයෝ ඔයෝ හේයෝ වාක්‍ය අවසන් කරන්න. මන්නා දායවත් කරා මන්නා මෙතන බලනවා අවසාන ස්වරය ආහරි ඕහරිද කියලා ආහරි යට පැත්තෙන් ලියන ඕහරිද කියලා එන එකතු කරනවා ආයෝ. මේක මේ දෙකෙන් එකක්. මේ ආහරි ඕහරි නෙවෙයි නම් එකතු කරන්නේ මොකද්ද? ඕයෝ. වෙන ස්වරයක් තියෙනවා නම් ඕයෝ එකතු කරනවා. නැත්තම් ආද වලින් අවසන් වෙලා තියෙනවා නම් එකතු කරනවා හේයෝ. හරි. එතකොට මොකද්ද? ආයෝ අපි මේ දෙක එකතු කරනවා. මොකද්ද? මන්නා ආවලින් අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් එකතු කරලා ආයෝ. එතකොට හදෙනවා මන් මේ ආ කියන එක මේ දෙක එකට එකතු වෙනවා. මේ බිඳුවෙන් ශබ්දයක් ඇහෙන්නේ නැහැනේ. ස්වරේනේ. ඒකින්ද මේක එකතු වෙනවා. න වලට නම තමයි ආ මේ ආ දෙක එකතු වුණාම එක ආ එකක් හැදෙනවා. එතකොට නා ආ මන්නායෝ මේක හැදෙන්නේ ශබ්දයන්. මේ නායක මේකයි එකතු වුණාම මේ දෙක එකතු වුණාම මේ අකුරු දෙක එකක් වෙනවා. ඒකින්ද නාම තමයි එන්නේ. නාම තමයි හැදෙන්නේ. ඒක පොදු ලක්ෂණයක්. පොදු නීතියක් ඒක. ආ එකතු වෙනකොට ආ වෙනවා. බිඳුවත් එක්ක වෙන ව්‍යංජනයක් තියෙනවා නම් ඒ ව්‍යංජනේ එතනට එනවා. එතකොට ඒක හරි. හෙට හමු වෙනවා. ආයි අපි කියමු බලන්න. ඔනල් පප්පමියුන් අද කාර්ය බහුල නම් ඔනල් පප්පමියුන් අද කාර්ය බහුල නම් නෙයිල් මන්නායෝ හෙට හමු වෙනවා.
අද කාර්යබහුල නම් හිත හම්බ වෙනවා. හරි ඒකත් ඉවරයි. අපි ඊළඟ උදාහරණයට යන්නේ නම් සම්ගෙත්තන් කියන්නේ කොරියන් කෑමක්. සම්ගෙත්තන් කෑවහම අලුත් පණක් ඇති වෙනවා. සම්ගෙත්තන් කෑවහම අලුත් පණක් ඇති වෙනවා. රස්නේ කාලට කන කෑමක්. ඒතර සම්ගෙත්තන් මොගමියොන් සම්ගෙත්තන් samgettangal මොගමියොන් සේ හිමි නම් නිදා. එතකොට සම්ගෙත්තන් කියන කෑම පල් දාලා තියෙනවා. ක්‍රියාවට ලක් වෙන දේ අපි ඉගෙන ගත්තා. කොරියන් භාෂාවේ වාක්‍යයක ක්‍රියාවට කලින් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඊට කලින් දානවා ක්‍රියාවට ලක් වෙන දේ. එතකොට මෙතන ක්‍රියාවට ලක් වෙන දේ මොකද්ද ක්‍රියාව? මොක්තා. ඉතින් ක්‍රියාව මොක්තා. මොක්තා කියන්නේ කනවට. එහෙනම් ක්‍රියාවට ලක් වෙන්නේ සංගෙත්තන්. කන්නේ මොනවද? සංගෙත්තන්. ඒ නිසා පල් කියන ව්‍යාකරණ එකතු කරලා තියෙනවා. ඒක අපි ඉගෙන ගත්තා. මතක නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක බලන්න ගිහිල්ලා මූලික ව්‍යාකරණ වල samgettangal මොගමියොන් මොක්තා අපි කියනවා මොක්තා කියන්නේ කනවා. ක්‍රියාව කනවා. එහෙනම් මෙතන කෑවට පස්සේ තමයි මේ අලුත් පණ. මොකද්ද? අලුත් පණක් ඇති වෙනවා. එතකොට ඊට පස්සේ වෙන දෙයක් නේ. ඒකින්ද අපිට මෙතන ගන්න පුළුවන් කනවා නම් කියලා ඒකත් ගැලපෙන අවස්ථාව අනුකූලව. මේ අවස්ථාවේදී ගැලපෙන්නේ කෑවහම තමයි මෙහෙම වෙන්නේ. එතකොට මොක්තා කනවා මොක්තාවල දායවත් කරා මෙතන හල් ලකුරක් තියෙනවා. හල් ලකුරකින් තමයි අවසාන වෙන්නේ දායවත් කරාට පස්සේ. එහෙනම් මොකක්ද කියන්නේ? අපි කිව්වා මෙතන හල් ලකුරකින් අවසාන වෙනවා නම් මියොන් හල් අවසානයට මියොන් යොදා ගන්න කියලා. එහෙනම් දැන්ට මියොන් කද්ද දෙන්නේ මොගමියොන් වට කෑවත් කනවනම් කියලා ගන්න පුළුවන්. ඒක මට හිතුණු විදිහට මෙතන ගැලපෙන්නේ කෑවහම. ඒක මෙතන තව මොකක්ද ගන්න පුළුවන්? කද්දී කෑවොත් ඒ දෙක ගන්න පුළුවන්. සම්ගෙත්තන් කෑවහම මොගමියොන් සේ කියන අලුත් මේ වචන පොතක් කරන් ලියාගෙන පාඩම් කරන්න ඕනේ. හිම් කියනවා පණ ශක්තිය. පණක් නැත්තම් ශක්තිය. ඇති වෙනවට කියනවා නම් නිදා. එහෙනම් සම්ගෙත්තාගල් මොගමියොන් සම්ගෙත්තන් කෑවහම සේ හිමි නම් නිදා. අලුත් පණක් ඇති වෙනවා. මෙතන ඊ දාලා තියෙන්නේ මේක කතරු කරන්න තමයි ඊ දාලා. ඊගා අපි ඉගෙන ගත්ත ඊගා එන්න දාන
අවස්ථාවක් නේ. ඉතින් හිමි පණක් ඇති වෙනවා. මෙතන අවසාන ගෞරවනීය අවසාන දීලා තියෙනවා මේ අවසාන. නිදා එකතු කරලා තියෙනවා. ඇති වෙනවා. හරි. එකක් දාගන්නකෝ. හරි. ඊළඟට අපිට තියෙනවා අභ්‍යාස කරන්න පුළුවන් අය මේක කරන්න. මම වචන ටිකේ තේරුම දෙන්නම්. චිප් කියනවා නිවස නැත්තම් ගෙදර. ඒ දාලා තියෙනවා ස්ථානයකට. තොජක් හාදා ළඟා වෙන. තොජක් හාදා. චෝ කියනවා මම. හන්තේ කියනවා වෙත. එතකොට මේක ගන්න පුළුවන් මා වෙත කියලා. චොන් හා හි. චොන් හා හාදා. කෝල් කරනවා. මූලික පදේ චොන් හා හාදා කෝල් කරනවා. සුදා අපි ඉගෙන ගත්තා විධානයක් කරන්න සේයෝ දාලා විධානයක් කරන හැටි අපි ඉගෙන ගත්තා. මතක නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එකට ගිහලා බලන්න. චුස්සේයෝ මේක චුදා දෙනවා කියන එක තමයි එකතු කරලා සේයෝ දෙන්න කියලා එකතු කරලා තියෙන්නේ. සේයෝ දෙන්න ව්‍යාකරණ. එතකොට දෙවෙනි වාක්‍ය බලමු. නල්චිගා කියන කාලගුණ. කාලගුණය චොක්තා කියනවා හොඳයි. සාචින් කියනවා පින්තූර. ෆොටෝ ඡායාරූප ඡායාරූප. පින්තූර ඡායාරූප නැත්තම් පින්තූර. චිත්ත කියනවා ඡායාරූප ගන්නවා. ඡායාරූප ගහනවා නැත්තම්. රෝ කිරීමට කියන ව්‍යාකරණේ මේක ව්‍යාකරණ කිරීමට.
මේක කාද 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 යනවා. සාමාන්‍ය අවසානයක් දීලා තිනවා ආයෝ ඔය එකතු කරලා ආයෝ කියලා. මතක නැද්ද? කා දා දායවත් කරලා මේ ආ තියෙන නිසා එකතු කරා ආයෝ. එතකොට දෙනවා කායෝ. හරි. මේ අපි නොකරපු ව්‍යාකරණ තියෙනවා. ඒවා අපි අනිවාර්යෙන් ඉස්සරහට කරනවා. කොහොම එකපාර කරන්න බෑනේ. ඔව්. ආයි අපිට තියෙනවා තුන්වෙනි එකේ සාචින්. අපි ඉස්සෙල්ලත් කතා කරා පින්තූර. දෙවෙනි එකේ තිබ්බ පින්තූර. පින්තූර චිත්ත ගන්නවා නැත්නම් ගහනවා. පොයෝ චුසියෝ. පොයිද පෝ දකින්න බලනකොට පොයි දකින්න පේනවා පෝ පොයිද පෙන්වනවා නැත්නම් පේනවා. චුදා අපි ඉස්සෙල්ලත් කතා කරා දෙන්න කියලා. දෙනවා සේයෝ දාලා විධානයක් කරනවා දෙන්න. එතකොට තුන්වෙනි එකේ මොකක්ද අදහස? සාචිනල් චිද්දා ෆොටෝ ගහනවා පොයෝ චුසයෝ පෙන්වා දෙන්න පෙන්වන්න කියලා කියන්නේ. චුදා කියන්නේ කරන්න චුදා දෙන්න. එතකොට පෙන්වා දෙන්න පෙන්වන්න කියලා දෙන්නේ. ඒකේ සම්පූර්ණ තේරුම ගත්තාම පෙන්වන්න කියලා කියන්නේ. චිංගුරල් හතරවෙනි එක චිංගුරල් සාක්විගෝ ශිප්තා මොකද්ද? ශිප්තා උරි මොයිමි ඔසෙයෝ උරි කියන අපේ මොයිම් කියන හමු වීමට ඔසෙයෝ ඕදා එකට සේයෝ එකතු කරලා ඉල්ලීමක් කරලා තිනවා විධානය නැත්නම් විධානය. චිංගු කියන යාළු මේක රල් දාපුව නිසා මෙතන ක්‍රියාවක් තියෙන දෙවියන්ට ඒකින්ද මෙතන රල් දාලා තිනවා ක්‍රියාවට භාජනය වෙන්නේ චිංගු යාළුවා. ඒතකොට යාළුවෙක් කියලා කියන්නේ. සාක්වීගෝ සාක්වියකෝ කියනවා ඇති කරගන්නවා ඇති කරගන්න. අපි කියනවා යාළුවෙක් හදා ගන්න අපිට යාළුවෙක් හදා ගන්නවා යාළුවෙක් ඇති කරගන්නවා. එතකොට ඇති කරගන්නවා එකට අපි ව්‍යාකරණ එකතු කරලා තියෙනවා සාක්විදා කියන එකට මේක තමයි ඇති කරගන්නවා කියන්නේ. එතකොට මෙතන ගෝෂිප්තා ව්‍යාකරණ කිරීමට අවශ්‍ය නැත්නම් ආසයි.
එතකොට අපිට ඒක ව්‍යාකරණෙත් එක්ක එකතු කරලා ගන්න පුළුවන්. යාළුවෙක් ඇති කරගන්න ආසයි. ඇති කරගන්න ආසයි කියන විදිහට අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට ඊළඟට කියනවා උරි කියනවා අපේ. අපේ අපි මොයින් මොයින් කියනවා එකතු වීමක් නැත්නම් හමු වීමක්. ඒ කියනවා ඒ හමු වීම කරන තැන නැත්නම් ස්ථානයට එතනට දාන්න පුළුවන්. ඔසේ ඕදා ඕදා එනවා. සේයෝ කියන ඉල්ලීමක් හරි නැත්නම් විධානයක් එකතු වුණාම එන්න. පස්වෙනි එක බලන්න. හංගුගෝරල් හල්චුල් අල්දා. හංගුගෝරල් හංගුගෝරල් අල් හල්චුල් අල්දා. ඉගොත් චොම් මොකද්ද මේ? පොන්යොක් හි චුසයෝ. ඉගොත් චොම් පොන්හොක් හි චුසයෝ. එතකොට මොකද්ද කියන්නේ? හංගුගෝ කියනවා භාෂාව. හංගුක් කියන කොරියාව ඕනම රටකට පස්සේ රටකට පස්සේ ඕ දානවා නම් ඒක භාෂාවක් වෙනවා. එතකොට මෙතන ගන්න පුළුවන් කොරියානු භාෂාව කියලා. රල් දානවා ක්‍රියාවට ලක් වෙන දේ නිසා රල් දානවා. ක්‍රියාවට ලක් වෙන දේ. රල් දානවා. හල් හා හල්චුල් කියනවා කරනවා හොඳට. ඒතර හාදා කියන එක තමයි හාදා කියන්නේ කරනවා කියන එකනේ. එල් දාලා කරන්න. මෙතන ලෑන්ඩ් දාපුවම අපිට අනාගත කාලෙන් තමයි ඒක කරන්න කියලා කියවෙන්නේ. ඒතර චුල් කියනවා හොඳට. අල් දකින්න දන්නවා. ඒතර මේකේ සමස්ත තේරුම ගන්න පුළුවන් හංගුගෝර හල්චුල් අල්දා. කොරියානු භාෂාව කරනවා හොඳට දන්නවා. ඒක ගැලපෙන්නේ නැහැ ළමයි. ඒ නිසා අපිට මෙතන හදාගන්න පුළුවන් කොරියානු භාෂාව හොඳට කරන්න දන්නවා. හොඳට කරන්න දන්නවා. කොරියානු භාෂාව හොඳට කරන්න දන්නවා. එහෙම හදාගන්න. කොරියානු භාෂාව හොඳට කරන්න දන්නවා.
ඊළඟට අපිට මොකක්ද කියන්නේ? 이것 좀 번역해 주세요. 이것 කියනවා මේක. 좀 කියනවා ටිකක්. 번역해 කියනවා පරිවර්තනය කරනවා. එතකොට ඒකේ මූලික පදය තමයි 번역 ආදා මෙතන ආදා හේ කියලා කරලා තියෙනවා. හේ කරලා දෙන්න. හේ චුසය. ඒක ව්‍යාකරණයේ චුසය කරලා දෙන්න. ඒ ව්‍යාකරණයත් එක්ක සම්බන්ධ වෙන ක්‍රම එකක්. එතකොට අපිට තේරුම් දෙනවා දෙවෙනි ඒ පස්වෙනි එකේ දෙවෙනි කොටසේ 이것 좀 මේක ටික 번역해 주세요. පරිවර්තනය කර දෙන්න. 제가 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 කියනවා ජිප් කියනවා නිවසට ඒ කියනවා ස්ථානය. එතකොට ට කියලා ගන්න පුළුවන්. නිවසට නැත්නම් නිවසේ ස්ථානයේ කියලා ගන්න පුළුවන්. ඔද්දා නැහැ. ඔද්දා කියන අපි නැහැ කියන්නේ. මෙමෝ කියන සටහන. මෙමෝ එක සටහන පොඩි අර අපි පොඩි ස්ටිකර් පොත් තියෙන පොඩි ස්ටික්ස් කම්පියුටර් එක වටේ හිම අලව ගන්න සමහර සටහන් පොඩි මෙමෝ එක. ප්‍රධාන ක්‍රියාවට ලක් වෙන දේ සටහන තමයි ක්‍රියාවට ලක් වෙන්නේ. මෙමෝරල් මොකද්ද? නම් ගිසේයෝ නම් ගිදා කියනවා තබා යනවා නැත්නම් ඉතිරි කරනවා. ඉතිරි කර යනවා නැත්නම් තබා යනවා. ඉතිරි කරනවා. ඒකට කියනවා. එතකොට චෙගා චිබේ යොද්දා මම ගෙදර නැහැ. මෙමෝරල් නම් ගිසේයෝ සටහනක් තබා යන්න නැත්නම් සටහන ඉතිරි කර යන්න. මේ ඔක්කොම වාක්‍ය ආයි මියොන් දාලා හදන්න අපිට මුලින් ඉඳන් තියෙනවා. හත්වෙනි එක මොකක්ද කියන්නේ? පේගා කියන බඩට පේගා. අප්පදා කියනවා අසනීපයි නැත්නම් රිදෙනවා.
පියංවොන් කියන රෝහල. ඒ කියන ස්ථානය පෙන්වන්න. නැත්තම් රෝහලේ කියන්න ගන්න පුළුවන්. කාදා එකල කා යනවා. කාදා යනවා. පොසෙයෝ අන්න චුසෙයෝ මෙච්චර වෙලා තිබ්බේ දැන් පොසෙයෝ පෝදා පෝදා බලනවා. සෙයෝ එකතු කරලා තියෙනවා කරන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙනවා. බලන්න එන මොකද්ද මේක දෙකම එකතු වුණාම බලන්න. ඒකට බඩ රිදෙනවා රෝහලට කාදා ඒතර කා පොසිය බලන්න කියලා මෙතන කා පොසිය කතා ඒවා විතර කතා කරනවා යනවා දායින් කළා කා විතරක් දාලා තියෙනවා පෝදවල පෝ එකතු කරලා තියෙනවා සේයෝ කියන එකේ කරන්න කියලා ඉල්ලීමක් කරන ව්‍යාකරණ එකතු කරලා තියෙනවා. ගොඩ ලොකුට හිතන්න එපා. දැන් මෙතන දෙන අර්ථය විතරක් ඔලුවට ගන්න. කාපොසියෝ ගින් බලන්න. ඔබ දැන් කරන්නේ මියොන් ව්‍යාකරණය. ඒක හොඳට ඔලුවට දාගන්න. මේක පැටලිලි අරගන්න ඕන ඉඳ තමයි මම එකින් එකට කියලා දෙන්නේ. මොනවද මේ තියෙන්නේ කියලා. අටවෙනි එකට අපි යන් හක්සෙන් ඊමියන්. මෙතන අපිට කරන්න දෙයක් නැහැ. මේකම තමයි ලියන්න වෙන්නේ. මම ව්‍යාකරණය දාලාම තියෙනවා. මොකද මෙතන තියෙන්නේ නාම පදයක්. නාම පදයක් එක්ක මොකක්ද දානවා කිව්වේ? ඊමියන් නේ. නාම පදයක් එක්ක ඊමියන්. අපි මෙච්චරලා එකතු කරේ ක්‍රියාපද වලට. එහෙනම් මෙතන ව්‍යාකරණේ ඊමියන් එකතු කරා. හක්සෙන් ඊමියන්. හක්සෙන් කියන ශිෂ්‍යයාට. එතකොට මෙතන ව්‍යාකරණ දාලා නම් කියලා ගමුකෝ මෙතනට. හක්සෙන් ජම් කියන ශිෂ්‍ය කාඩ් පත නැත්නම් ශිෂ්‍ය හැඳුනුම්පත. ජම් කියන කාඩ් වලට ශිෂ්‍ය කාඩ් නැත්නම් ශිෂ්‍ය පත නැත්නම් ශිෂ්‍ය හැඳුනුම්පත. පොයෝ චුසියෝ පෝදා බලනවා. පොයිදා මෙතන පොයිදා ඉන්නේ පේනවා. පොයිදා වල දායිවත් කියලා එකතු කරලා තිනවා. ඔව් ඒක ව්‍යාකරණ දැන් ඕනේ පස්සේ කියලා දෙන්න. මේ පොයිදා පේනවා. යෝ චුසියෝ ආයෝ චුසියෝ කියන ව්‍යාකරණ තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ ව්‍යාකරණයෙන් අපිට තේරුම ගන්න පුළුවන් මේ ව්‍යාකරණ අපිට තේරුම ගන්න පුළුවන් බලන්න කරන්න කර දෙන්න. එතකොට මොකද්ද අටවෙනි එකෙන් අපි සමස්ත තේරුම් ගමු. හක්සෙන් ඊමියන් අපි සිංහල තේරුම හැපැත්තේ. මොකද මෙතන සමස්ත වාක්‍ය මම හරියට ලියලා තියෙනවා. එතකොට ශිෂ්‍යෙක් නම්
ශිෂ්‍යයෙක් නම් ශිෂ්‍ය හැඳුනුම්පත ශිෂ්‍ය හැඳුනුම්පත පොයිද පේනවා පෙන්වා දෙන්න යම් සිද්ධියක් කර දෙන්න කියලා තමයි චුසයෝ යෝ චුසයෝ එකකින් කියවෙන්නේ. එතකොට පෙන්වා දෙන්න පෙන්වන්න පෙන්වා දෙන්න එකට අපිට කෙටි කරලා ලියන්න පුළුවන් පෙන්වන්න. එතකොට කොරියානු භාෂාවෙන් පෙන්වන්න කියන්නේ පෙන්වා දෙන්න කරලා දෙන්න කියලා කියන්නේ. ඒක අපිට සිංහලෙන් පෙන්වා දෙන්න කියන්න පුළුවන් පෙන්වන්න කියන්නත් පුළුවන්. ශිෂ්‍යයෙක් නම් ඔන්න ව්‍යාකරණයේ නම් කියලා දාලා තිනවා මෙතනට ඊමියන් ඊමියන් මොකක්ද මෙතන ශිෂ්‍යයා කියන්නේ නාම පදයක් නිසා ශිෂ්‍යයා කියන නාම පදයක් නිසා එකතු කරලා තිනවා ඊමියන්. ශිෂ්‍යෙක් නම් ශිෂ්‍ය හැඳුනුම්පත පෙන්වන්න. නම් වෙන එක බලමු. ඉගොත් කියනවා මේක. මේක මෙතන එකතු කරපු විදිහත් මම දාලා තියෙනවා මේ ව්‍යාකරණයේ වචනෙට. පියොන්ජි කියනවා ලියුම. ලියුම ඊමියන් අන්න ලියුම කියන්නේ මොකද්ද? ලියුම කියන්නේ නාම පදයක්. එතකොට ඊමියන් එකතු කරලා තියෙනවා. නාම පියොන්ජිමියන් එකට එකතු කරපු එක මෙතන දාලා තියෙනවා. පියොන්ජි කියන ලියුම පියොන්ජි කියන ලියුමට ඊමියන් කියන නම්. එතකොට නම් කියන්නේ ඊමියන්. මොකද පියොන්ජි කියන්නේ ලියුම කියන්නේ නාම පදයක්. එතකොට නාම පදය නිසා ඊමියන් එකතු කරලා පියොන්ජිමියන්. G එකට E එක එකතු වෙලා තියෙනවා. බලමු කොහොමද එකතු වෙලා තියෙන්නේ. පියොන්ජි G එකතු කරනවා ඊමියන්. මෙතනත් E තියෙනවා. මෙතනත් E තියෙන නිසා ඒ E දෙක එකතු කරන්න පුළුවන්. මොකද බිඳුවයි ජයන්නයි එකතු වෙන්නත් පුළුවන් නිසා. එතකොට ජයන්නට බිඳුව එකතු වුනහම ජයන්නම තමයි. මොකද බිඳුව ශබ්දයක් නැති නිසා E එකතු වුනහම E කියලාම ගන්න පුළුවන්. එතකොට පියොන්ජිමියන් කියලාම ගන්න පුළුවන්. පියොන්ජිමියන් ඉස්සෙල්ලත් අපි ඊට සමාන එකතු කිරීමක් කළා. එතකොට පියොන්ජිමියන් ලියුමක් නම් උප්‍යොන්හම් උප්‍යොන් කියන තැපැල් හම් කියන පෙට්ටිය ස්ථානයක් දීලා තිනවා ට කියලා. ස්ථානයකට නොමුත් නොහ්දා කියන දම්මන ඕ චුසියෝ කරන්න නැත්තම් කර දෙන්න. එහෙනම් මේක තේරුම් ගන්න පුළුවන්. ඉගොත් මේක පියොන්ජිමියන් ලියුමක් නම් උප්‍යොන්හම් කියන
තැපැල් පෙට්ටිය. උක්කුවන් කියන තැපැල්, හම් කියන පෙට්ටිය. තැපැල් පෙට්ටිය. තැපැල් පෙට්ටියට ඒ කියලා තියෙනවා මෙතන. නොහෝ චුස්යෝ. නොහ දකින්න දානවට චුස්යෝ කියන එහෙම කරන්නේ කියලා. එතකොට තැපැල් පෙට්ටියට දාමන්න. හරි. එතනක් තියෙන්නේ මොකද්ද? නාම පදයන් නිසා ඊමේල් අපි එකතු කරලා තියෙනවා. නාම පදයන් නිසා ඊමේල් ලිමක් නම්. එතකොට මේ ටික කරන්න ලේසි. මෙතන එකතු කරන්න තියෙන්නේ. මේ ටික එකතු කරන්න තියෙන්නේ මූලික අවස්ථාවෙන් මෙතන දීලා තියෙනවා මූලික අවස්ථාවෙන් මම හාදා මෙතන දා වලින් දීලා තියෙනවා. හැම එකෙම මූලික පදයෙන් තමයි දීලා තියෙන්නේ. එතකොට දා ඉවත් කරා. ඔව් අදාළ ව්‍යාකරණ එකතු කරා. දා ඉවත් කරාට පස්සේ එක ඉතුරු වෙන්නේ මොකද්ද? ඒක එකතු කරන්න තියෙන්නේ. හල් කිරීමක්ද නැත්නම් සොරයක්ද කියලා බැලුවා. දාන්න තියෙන්නේ මියොන් නැත්නම් මියොන්. බලමු. පුළුවන් අය තනියෙන් කරලා පස්සේ මේක වීඩියෝ එක බලලා කරන්න. ඒතර මම ආයි සිංහල තේරුම් කියන්නේ නැහැ. මම සිංහල තේරුම් ටික දුන්නා. ඒ ටික ලියා ගන්න බලමු. චිබේ තොජක් හාදා. ගෙදරට ළඟා වෙනවා. එතකොට ගෙදරට ළඟා වෙනවා. ඊට පස්සේ කියනවා ගෙදරට ළඟා වෙනවා. චිබේ තොජක් හාදා. චෝහන්තේ චොන්හාහේ චුසියෝ. මා වෙත කෝල් එකක් දෙන්න. මා වෙත කෝල් එකක් දෙන්න. එතකොට අපිට හදන්න පුළුවන් මෙතන නම් කියලා දාන්න නම් හරි අර සිංහලෙන් එන තේරුම් හතරෙන් මෙන්න එකට අපි තේරුම් හතරක් ගත්තා. ඒ හතරෙන් එකක් අපිට හදලා දාන්න පුළුවන්. එකම විදිහට තමයි දාන්නේ. චිබේ තොජක් හාදා චෝහන්තේ චොන්හාහේ චුසියෝ. ගෙදරට ළඟා වෙනවා මට කෝල් එකක් දෙන්න. නැත්නම් මා වෙත කෝල් එකක් දෙන්න. නැත්නම් මා වෙත කෝල් කරන්න. ගෙදරට ළඟා වෙනවා නම් කියලා බලන්න. ගෙදරට ළඟා වෙනවා නම් කියලා අපි දාමු. ගෙදරට ළඟා වෙනවා නම් මට කෝල් කරන්න. මට කෝල් එකක් දෙන්න. ගෙදරට ළඟා වෙනවා නම් මට ඒක උඩ ගැලපෙනවා මදි. අපි දාමු ගෙදරට ළඟා වුණාම ආයෙත් ගැලපෙනවා. කවුරු හරි අපි කියන්නේ ගෙදර ගියාම කෝල් එකක් දෙන්න. පරිස්සමෙන් ගෙදර යන්න. ගෙදර ගියාම කෝල් එකක් දෙන්න. අන්න මේ වගේ අවස්ථාවක් විදිහට ගන්න පුළුවන් මේක. ගෙදරට ගියාම කියන එක තේරෙම ගන්න පුළුවන්. එහෙනම් අපි ඒක හදලා ලියමු ඊට අදාළව. චිබේ තොජක් හාදා. හාදනම් දායකත් කියලා අවස්ථාවේ තියෙන්නේ සර අවස්ථාවය. එහෙනම් එකතු කරනවා මොකද්ද? සර අවස්ථාවය එකතු කරනවා. තොජක් හා මිය. එතකොට කෙලින්ම චිබේ තොජක් හාමියොන් ගෙදරට ළඟා වුණාම
වුණාම නැත්තම් ගෙදරට ගියාම කියන්න බෑ. මොකද තොදක් හදා තියෙනවා මෙතන දීලා. 집에 도착하면 저한테 전화해 주세요. මට කෝල් එකක් දෙන්න. සම්පූර්ණ වාක්‍ය ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මම මුල් ටික විතරයි ලිව්වේ. මේ ටික ඉතුරු කොටස ඒ විදිහටම දාන්න පුළුවන්. ඒක හදලා තියෙනවා. 집에 도착하면 저한테 저한테 전화해 주세요. කෝල් එකක් දෙන්න. ඉතින් යාට වාක්‍ය ඉතුරු ටික දෙවෙනි එක බලමු. 날씨가 좁다. කාලගුණය හොඳයි. 좁다. 사진 찍으러 가요. 날씨가 කියන කාලගුණය 좁다 හොඳයි. ඒකට එකතු කරන්න ඕනේ හදපු වාක්‍ය මොකද්ද? 사진 ෆොටෝ 찍다 ගහනවා. රෝ දාලා තියෙනවා. රෝ කියන ව්‍යාකරණය දාලා තියෙනවා. කිරීමට එන ෆොටෝ ගැසීමට නැත්නම් ගැනීමට කායෝ යනවා. කායෝ යනවා. එතකොට කාලගුණය හොඳයි ෆොටෝ ගැසීමට යනවා. එතකොට මේ චොත්ත කියන එක මූලික ස්වරූපයෙන් අපිට තියෙන්නේ. එතකොට ඒක තමයි අපි වෙනස් කරගන්න ඕනේ මියොන් දාගන්න. හොඳ නම් කියලා තමයි අපිට ගන්න පුළුවන්. කාලගුණය හොඳ නම් නැත්තම් දැන්ටත් කාලගුණය නරකයි වගේ අපිට පේනවා නම්. එතකොට අපිට යොදා ගන්න පුළුවන් හොඳ වුණාම කියලා සිංහල තේරුම ගන්න පුළුවන්. අන්න එහෙම අවස්ථානුකූලව අපිට වෙනස් කරගන්න පුළුවන්. 날씨가 කාලගුණය 좁다. මේක මූලික ස්වරූපෙන් තියෙන එහෙනම් දායවත් කරනවා. අවසාන වෙලා තියෙන්නේ හල් අකුරකින් නැත්තම් ව්‍යංජනයකින්. ඔන්න ව්‍යංජනයක් තියෙනවා. එහෙනම් අපි මොකක්ද එකතු කරන්නේ? ව්‍යංජන ස්වරූපයක් තියෙනවා. මියොන් ස්වරයක් තියෙනවා. මියොන් එකතු කරනවා. මියොන් එතකොට එනවා මියොන් මියොන් ඉතුරු ටික එකතු කරගන්න පුළුවන් වාක්‍ය. කාලගුණය හොඳ නම් පින්තූර ගැසීමට යනවා. නැත්තම් කාලගුණය හොඳ වුණාම පින්තූර ගහන්න යනවා. අපිට මේකත් ගන්න පුළුවන්. බලමු. හොඳ නම් හොඳ වුණොත් හොඳ වෙද්දී ඒක ඇත්තට ගැලපෙන්නේ නැහැ. හොඳ වුණාම ඒ වගේ තේරුම් තුනක් ගන්න පුළුවන් මෙතනට ගලපන්න. ඊළඟ එකට තුන්වෙනි එකට සාචිනල් අන්න කියන ෆොටෝ ගහනවා. චිත්තා මූලික ස්වරූපයෙන් තියෙනවා චිත්තා. පොයෝ චුස්සයෝ පොයිදා කියනවා පේනවට චුස්සයෝ කියනවා කර දෙන්න. එතකොට පෙන්වා දෙන්න පෙන්වන්න කියලා ගන්න පුළුවන් එතනට. එතකොට සාචිනල් චිත්තා ෆොටෝ ගහනවා පෙන්වන්න. එතකොට අපිට මේක ගන්න පුළුවන් ෆොටෝ ගැහුවාම පෙන්වන්න. එහෙම අදහසක් ගන්න පුළුවන්. ඒකින්ද අපි ගාමු ෆොටෝ ගහනවා කියන සාචිනල් චිත්තා. එහෙනම් මේක මූලික ස්වරූපයෙන් තියෙන චිත්තා ගහනවා කියන එක දායවත් කරලා හල් අකුරකින් අවසාන වෙන්නේ. එහෙනම් චික් එකතු කරනවා මිය. 지금이요.
චිගමියන් ඉතුරු ටික දාන්න පුළුවන් වාක්‍යයේ ඉතුරු අවසාන ටික. සාචිනල් චිගමියන් 보여주세요. පින්තූර ගැහුවොත් පෙන්වන්න. නැත්නම් පින්තූර ගැහුවාම පෙන්වන්න කියලා කියන්න පුළුවන්. ඊළඟට බලමු. චින්ගුරල් 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 යාළුවෙක් සාක්විගෝ ඇති කර ගන්නවා. ශික්ත අවශ්‍යයි. ගෝශික්ත කියන්නේ කිරීමට අවශ්‍යයි. ව්‍යාකරණය. ඒක පස්සේ ඉගෙන ගමු. චින්ගුරල් යාළුවෙක් සාක්වි කියනවා ඇති කර ගන්නවා. ගෝශික්ත අවශ්‍යයි නැත්නම් ආසයි කියන්න පුළුවන්. උරි අපේ මොයින් කියන හමුවීමට නැත්නම් එකතු වීම. යම්කිසි කණ්ඩායමක් එකතු වෙනවා. සමාජයක් වගේ කණ්ඩායමක් එකතු වෙනවා. එතකොට අපේ එකතු වීමට ඕසෙෝ එන්න ඕදා එකතු වෙලා සේයෝ දාලා එන්න. අපේ එකතු වීමට එන්න. යාළුවෙක් මෙතන අපි සමස්ත අදහස ගමු නම් කියලා. නම් කියලා එක දාලා නියම් දාලා චින්ගුරල් සාක්විගෝ ශිබ්ද යාළුවෙක් ඇති කරගන්න ආසයි අපේ කණ්ඩායමට නැත්නම් අපේ එකතු වීමට එන්න. යාළුවෙක් ඇති කරගන්න ආස නම් ඇති කරගත්තාම එන්න කියන්නේ නැහැ මෙතන. එන්න කියලා තියෙනවනේ අනාගත කාලේ. ඇති කරගත්තාම කියන එක දාන්න බෑ. ඇති කරගද්දී කියලා ගැලපෙන්නේ නැහැ මෙතන. ඇති කරගත්තොත් ගැලපෙන්නේ නැහැ. ඇති කරගන්න නම් කියන එක ගැලපෙනවනේ. යාළුවෙක් ඇති කරගන්න නම් අපේ එකතු වීමට නැත්නම් අපේ හමු වීමට එන්න. එහෙම ගන්න පුළුවන්. ඒකට අපි ලියමු. යාළුවට කියනවා චින්ගු රල්. මොකද ක්‍රියාවට ලක් වෙන දේ නිසා රල් දානවා. සාක්වි හමු වීම. ඇති කරගන්න ගෝශික්ත අවශ්‍යයි අවශ්‍ය නම් ගෝශික්ත චිබ්දවල දායවත් කරලා ශිප් හල් කිරීමක් නම් මියුන් එකතු කරලා ඊසේ වාක්‍ය ඉතුරු ටික එකතු කරගන්න පුළුවන්. චින්ගුරල් සාක්විගෝ ශිප්පමියොන් 우리 모임에 오세요. 친구를 사귀고 싶으면 우리 모임에 오세요. යාළුවෙක් ඇති කරගන්න ආස නම් නැත්නම් අවශ්‍ය නම් අපේ හමුවීමට එන්න. ඊළඟ උදාහරණය බලමු. 한국어 අපි කියව කොරියානු භාෂාව. රල් 한국어를 ක්‍රියාවට ලක්වන දේ රල්. 알줄 알다 හොඳට දන්නවා. 알줄 알다 මෙතන තියෙන්නේ දන්නවා හොඳට කියලා. අපි ඒක වාක්‍ය හදා ගන්න පුළුවන් සිංහලට. හොඳට දන්න 알다 කියන දන්නවා. 이것 좀 මේක ටිකක් මොකද්ද? පොන්යොක්හේ 주세요. පොන්යොක්하다 කියන පරිවර්තනය කරනකොට 주세요 හේ 주세요 කර දෙන්න. එතකොට කොරියානු භාෂාව හොඳට කරන්න දන්නවා නම් කියලා අපිට ගන්න පුළුවන්. නම් කෙරුවාම කොරියානු භාෂාව හොඳට දන්නවා නම් හොඳට දැනගත්තාම කියන්න බෑනේ. දන්නවා නම් නැත්නම් දැන් හොඳට දැනගද්දී කියලා ගැලපෙන්නේ නැහැ. මේ වාක්‍යය ඉතුරු ටික යොදනකොට.
හොඳට දන්නවා නම් මේක ටිකක් පරිවර්තනය කර දෙන්න. එහෙනම් බලමු. අපි බලමු වෙනස් වෙන ටික විතරක් කතා කරමු. එතකොට හංගුගෝරල් කොරියානු භාෂාව හොඳට දන්නවා නම් කියලා. අපිට වෙනස් කරගන්න ඕනේ මේ අල්දා කියන කැලේ විතරයි. එතකොට අල්දා දායවත් කළා අල් මියන්. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ව්‍යාකරණයේ පොඩි නීතියක් තියෙනවා. ක්‍රියාපදය දැන් අල්දා කියන ක්‍රියාපදය මෙතන දන්නවයි කියලා තියෙන්නේ. එතනින් ලියා ගන්න පොඩි නීතියක් තියෙනවා. ක්‍රියාපදය කියන අකුරෙන් අවසන් වෙනවා නම් ලයන්නෙන් අවසන් වෙනවා නම් එකතු වෙන්නේ මියොන් හල් කිරීමක් තිබ්බට එකතු වෙන්නේ මියොන්න තමයි. මියොන් නොව මියොන් කමන්න එකතු වේ. ඒ නීතිය දාගන්න. ඇයි ශබ්ද කිරීමේ පහසුවට අල්මියොන් අරමියොන් කියලා කියන්නේ ගොඩක් එක අපහසු වගේ දැනෙනවා. අරමියොන් අල්මියොන් කියලා කියන්න අමාරුනේ. අල්මියොන් කියන්නේ ලේසි. ඒ හින්දා මේක වැරදි. එන්නේ අල්මියොන් කියලා තමයි. අල්මියොන්. එහෙනම් අපි මුලින්ම බලමු. 한국어를 할 줄 알면 ඊට ටික එම්ම වෙනවා. ඊට කලින් ටිකත් ඒ විදිහටම එදෙනවා. 이것 좀 번역해 주세요. මේක ටිකක් පරිවර්තනය කර දෙන්න. කොරියානු භාෂාව හොඳට දන්නවා නම් හොඳට කරන්න දන්නවා නම් මේක ටිකක් පරිවර්තනය කර දෙන්න. මෙතන කරලා නැති ව්‍යාකරණ අපිට හම්බ වෙනවා. ඒවා අපි ඉතුරු ටික අනාගතේ කරනවා. ඉන්න ලොකුවට හිතන්න එපා. මේ දැන් කරන ව්‍යාකරණය ගැන විතරක් ફોකස් කරන්න. අපි යන් 6 වෙනි උදාහරණයට අභ්‍යාසයට චේගා චිබේ ඔබ්දා මම ගෙදර නැහැ. එකතු කරනවා අපි එකට සටහනක් තබා යන්න. චේගා කියනවා මම චිබේ ගෙදර නැහැ. ඔබ්දා ඒක තමයි අපි වෙනස් කරගන්න ඕනේ. නැත්නම් කියන එක ගැලපෙන්නේ නැහැ. මට හිතෙනවා එකට එන්න ඕනේ නැති වුණොත් මම ගෙදර නැති වුණොත් ඒක ගැලපෙනවා නේ. දැන් අපි යාළුවෙක්ට කියනවා මොකක් හරි කියන තියන නැත්නම් පණිවිඩයක් තියන්න මොකද එහෙම වුණොත් අපි කියනවා මම ගෙදර නැති වුණොත් මෙහෙම කරලා යන්න. මේක තියලා යන්න නැත්නම් සටහනක් තියලා යන්න. ගේන දේ තියලා යන්න. ඔව් මොන හරි ගෙදරට ඩිලිවරි එකක් කියන්නේ මොන හරි ගෙන්න ගන්න තියනවා. ගෙදර නැත්නම් දොර ළඟින් තියලා යන්න. ඒ වගේ. ඒතර ඔබ්දාකට තමයි අපි ව්‍යාකරණය දන්න ඕනේ. ඔබ්දා වල දායවත් කළා. එතකොට හල් කිරීමක් අවසානයේ තියෙන්නේ හින්දා මියොන් එකතු වෙනවා. ඔප්සමියන්.
없으면 කියලා හදාගන්න. ඒතර අපි වාක්‍යය කියමු. 제가 මම 집에 ගෙදර 없으면 메모를 남기세요. සටහනක් තබා යන්න. මම ගෙදර නැත්නම් නැති වුණොත් සටහනක් තබා යන්න. අවසාන 7 වෙනි එක අවසාන අභ්‍යාසයේ පේගා කියනවා අපි බඩ කිව්ව බඩට පේගා අප්පද අසනීපයි පියංවනේ රෝහලට ස්ථානයකට දාන්න ඒ කියන එක දාගන්නවා කාදා යොදාගන්න තියෙනවා පොසෙයෝ යන්න කියලා ගිහින් බලන්න වගේ අදහසක් දෙනවා කාපොසෙයෝ. එතකොට පේගා අප්පදා පියංවනේ කාපොසෙයෝ බඩ රිදෙනවා රෝහලට ගිහින් බලන්න කියලා කියනවා. එතකොට අපිට හදාගන්න පුළුවන් බඩ රිදෙනවා නම් නැත්නම් බඩ රිදුනොත් කියලා අදහසක් ගන්න පුළුවන්. බඩ රිදුනොත් නැත්නම් බඩ රිදෙනවා නම් රෝහලට ගිහින් බලන්න කියලා ගන්න පුළුවන්. ඒතර අපි මෙතන වෙනස් කරගන්න තියෙන්නේ අප්පදා කියන කොටස. රිදෙනවා නම් ඒ අප්පදා කියන ඒක අපි වෙනස් කරගන්නවා බලමු. අප්පදා පදාවල මොන අකුර වචනයවත් දායකත් කරා එකතු කරනවා කියන ස්වරයෙන් අවසන් වෙලා තියෙන්නේ නම් මියොන් එකතු කරගන්නවා අප්පමියොන්. එතකොට අපිට හදාගන්න පුළුවන් පේගා අප්පමියොන් පේගා අප්පමියොන් පියංගොනේ රෝහලට ගිහින් බලන්න. බඩ රිදෙනවා නම් රෝහලට ගිහින් බලන්න. ඒක බලන්න පුළුවන්. හරි. අපි මේ මියන් කියන ව්‍යාකරණය ඉගෙන ගත්තා. ව්‍යාකරණ දෙක තුනක් කරන්න හිටියේ. පොඩ්ඩක් වෙලාව ගියා එකින් එක කියලා දෙන්න. අර පරණේම මතක් කර වචනේ ගන්න ඕනින්දා තාම මුල් අවධිය නිසා වචන වෙන් කළා කියලා දෙන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් වෙලා ගියා.
ඒ නිසා ඉතුරු ව්‍යාකරණ කොටස් ටික ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැනට මේ ව්‍යාකරණ හොඳට බලන්න. මේකේ තියෙන වචන මම එකින් එක ගත්ත වචන අරගෙන පොතක වෙන වෙනම ලියලා පාඩම් කරන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp message එකක් දාන්න. එහෙනම් ඊළඟ පාඩමේ ඊළඟ ව්‍යාකරණයෙන් හම්බ වෙමු.